රිස්ක අපි වලවලුත් වික්කට සාදරෙන් පිළිගන්නවා. අපේ අලු ෂෝරුම් එක වාහන ටිකේ වීඩියෝ එකයි රැගෙන තමයි අපි ආවේ. එහෙනම් බලමු වාහන ටික. ඕක තියෙනවා HW high roof van එකක් medium. ඇතුළ රේමේ හොඳයි. ඩුවල් AC නම් වැඩ. ඕක තියෙනවා PB දිගදුර 4 van එකක් ඔටෝ සුපර් GL 125ක් කියන ප්‍රයිස් එක. තව පොඩි වෙනසක් කරලා දෙන්න පුළුවන්. කලින් බලපු HW එක 114ක් කියනවා. ඒකත් වෙනසක් කරලා දෙන්න පුළුවන්. ඒක high roof, මේක flat roof. ඕක 2002 2007 අවුරුද්ද P නම්බරේ. ඉතින් ඇතුළ සීට් පෙළි දෙකයි. බැකේජ් දාන්න ඉඩ තියලා ගහලා තියෙන සීට්. එහා පැත්තේ තියෙනවා 59 දිගදුර 4 van එකක්. full interior update, paint update සේරම කරලා තියෙන්නේ. තියෙන්නේ පිටත පෙනුම. ප්‍රයිස් එක 89මාරක් කියනවා. වෙනසක් කරලා දෙන්න පුළුවන්. ඔය තියෙන්නේ ඇතුළ 172 board set නම් මනයි සේරම ගහලා full update කරලා තියෙන ඇතුළ 172 විදිහට සීට් පෙළි දෙකයි. ඔකත් ඔටෝ ඩෝර් අනම්මන ඒ සිස්ටම් සේරම තියෙනවා. retractable mirrors අනම්මන ඒ සේරම තියෙනවා. බලමු කරලා ඇතුළ. ඔය තියෙන ඇතුළ සීට් පෙළි දෙක ඒකත් ඉඩ තියලා ගහලා තියෙන්නේ. 172 බෝඩ් එහෙම ගහලා සේරම. කාපට් ඉටන් 172 මේ වාහනේට එන සේරම දාලා තියෙන්නේ. තියෙන්නේ ගරවල් ඔටෝ. ප්‍රයිස් එක 89මාරක් කියනවා. 60කට ලං ඉන්න ෆිනෑන්ස් එක අරන් දෙන්න පුළුවන් ඔයාලට. තියෙන පිටත පෙනුම. ඕක තියෙනවා PA දිගදුර 4 van එකක් මැනුවල්. ඕකත් ඇවිල්ලා 118මාරක් කියනවා. වෙනසක් කරලා දෙන්න පුළුවන්. ඔය තියෙන ඇතුළ සීට් සෙට් එක රේමේ හොඳටම හොඳයි. තියෙන සීට් සෙට් එක අපි නම් බලමු දෙවෙනි පේලියේ තියෙන වාහන ටික. තියෙන වාහන ටික ඕක තියෙනවා GS දිගදුර 4 van එකක්. තියෙන ඇතුළ manual gear 107මාරක් කියනවා මුළු ගාන. තව පොඩි වෙනසක් කරලා දෙන්න පුළුවන්. අපි බලමු ඒකත් ඇරලා. ඔය තියෙන ඇතුළ සීට් පෙළි 3 ඩුවල් AC නම් මනයි සේරම තියෙනවා වැඩ. නිල 107මාරයි වෙනසක් කරලා දෙන්න පුළුවන්. ඔක තියෙනවා 250 දිගදුර 4 මැනුවල් van එක. ඕකෙත් ප්‍රයිස් එක 85ක් කියනවා. වෙනසක් කරලා දෙන්න පුළුවන්. ඇතුළ රේමේ සේරම රතු පාටින් තියෙන්නේ. රෙඩ් ඉන්ටීරියර්. ඕකට සාමාන්‍ය 55ක් විතර ෆිනෑන්ස් කර හැකි. ඔය තියෙන ඇතුළ සීට් සෙට් එක. එන්ජින් රනින් හොඳටම හොඳයි van එකේ. 85යි ගාන. ඕක තියෙන 252 මැනුවල් දිගදුර 4 van එක. ඕකේ ප්‍රයිස් එක 89.50ක් කියනවා. තව පොඩි වෙනසක් කරලා දෙන්න පුළුවන්. සෝරි මේක 93ක් කියනවා. ඔටෝ ගියර් පොඩි මිස්ටේක් එකක් වුණා. ඕක නෙමෙයි අනිත් van එක තමයි 89. ඕක 93.50ක් කියන්නේ ඔරිජිනල් සුපර් GL. තව වෙනසක් කර හැකි. ඔය තියෙන සයිඩ් එකේ පෙනුම. අපි බලමු ඇතුළ. ඔය තියෙන සීට් සෙට් එක ඇඩ්ජස්ටබල් පේලි 3 තියෙන්නේ.
ඕක තියෙනවා 250 පද්දික දුර 4 වෑන් එකක් ඩුවල් AC නෑ ඩුවල් AC කරගන්න ඕන ඉතින් සයිඩ් එකෙන් පේන පෙනුම මේක ඇවිල්ලා 78 මාරක් කියන ප්‍රයිස් එක වෙනසක් රහයි ඕකටත් 55ක් ෆිනෑන්ස් කර හැකියි අපේ නම්බර්ස් දාලා තියෙනවා පහලින් කෝල් කරලා විස්තර දැනගෙන එන්න පුළුවන් වාහන බලන්න ඉතින් ඇතුළ තියෙන පැත්තෙන් පේන පෙනුම ඔක තියෙනවා Mazda Bongo van එක PD සාමාන්‍ය 2002 වගේ අවුරුද්ද ඕකේ ප්‍රයිස් එක ඇවිල්ලා 55ක් කියනවා වෙනසක් කරලා දෙන්න පුළුවන් ඩුවල් AC නම් මන ඒසේරම වැඩ සාමාන්‍ය පොඩි වෑන් එකකට ඕක තමයි දැනට තියෙන්නේ ඕක තියෙන පැත්තෙන් පේන පෙනුම ඕක තියෙනවා N number high roof van එක පිටිපස්සේ වාහන ටිකත් බලමු අපි ඕක තියෙනවා 54 high roof 2.4 van එකක් super long baby glass එක තියෙන එක මිල ඇවිල්ලා 76 මාරක් කියනවා වෙනසක් කරලා දෙන්න පුළුවන් තියෙන ඇතුළ ඩුවල් AC යන මනම් බඩු ටික තියෙනවා වැඩ නැහැ ඒක චුට්ටක් බලා ගන්න වෙනවා සීට් පෙළි 4 තියෙන ඇතුළ පෙනුම සේරම වාහන ඔය ගණන් දාලා තිබ්බට තව වෙනසක් කරලා දෙන්න පුළුවන් හරියන වාහනයක් තියෙනවා කෝල් කරලා එන්න පුළුවන් වාහන බලන්න කෑගල්ලේ තමයි සේල් එක තියෙන්නේ තුෂාන්න ටෝමාට් කියලා මැප් එකේ සර්ච් කරපුවාම එනවා ලොකේෂන් එක ඕක තමයි ඉස්සෙල්ලා ගියේ 8950ක් කියලා ඕක මැනුවල් 2.4 වෑන් එක ඇතුළ රෙහිම හොඳයි ඩුවල් AC නම් මනම් වැඩ ඇඩ්ජස්ටබල් සීට් පෙළි 3 ඔය තියෙන ඇතුළ 172 බෝඩ් සිට නම් මන ඒසේරම ගහලා තියෙයි ඔයාලට ෆිනෑන්ස් පහසුකම් ඕන නම් එක දවසෙන් පැයෙන් දෙකෙන් ෆිනෑන්ස් එක දාලා ඔයාලට වාහනය රැයන්න හදලා දෙන්න පුළුවන් දැනට මේ පැත්තේ මේ වාහන සෙට් එක තමයි තියෙන්නේ අපි ෂේප් එක එහා පැත්තේ කැලලටත් ගිහිල්ලා බලමු තියෙන වාහන මොනවද කියලා එන දිගටම වීඩියෝ එක රැඳිලා ඉන්න channel එක subscribe කරලා එකතු වෙන්න මේ වගේ වීඩියෝ හැමදාම වැටෙනවා ඔයාලට සතියේක සරයක් වගේ වාහන ගැන ඉන්ට්‍රස්ට් එක තියෙන ඔයාලා වෙනුවෙන්ම තමයි වීඩියෝ එක හදන්නේ ඒකින්ද channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න වාහන හොයන කෙනෙක්ටත් වටිනවා ගන්න කෙනෙක්ටත් වටිනවා ආසාවෙන් බලන කෙනෙක්ටත් වටිනවා ඔය තියෙන නම්බරය ඇතුළ ඒ ඩුවල් AC නම් මන ඒ සේරම තියෙනවා බර වාහන අපි එන හැමිට එහා පැත්තට යන්න බස් එකක් තියෙනවා බස් එකේ වීඩියෝ කැල්ලකුත් දාන්න ඔක තියෙනවා Mitsubishi Rosa බස් එකක් දිග ආසන 29 AC නම් මනම් ඒ සේරම වැඩ එන්ජින් රනින් හොඳටම හොඳයි සාමාන්‍යයෙන් හයර් දුවන අයට හෝ රෝඩ් දුවන අයට හොඳ වෑන් එකක් බස් එකක් හොයන ඔයාලා වෙනින්න බස් එකකුත් ගෙනල්ලා දිනවා බලාගෙන යන් තියෙන ඇතුළ කම්ෆර්ටබල් සීට් තියෙනවා පැනල් AC TV සේරම තියෙනවා තියෙන ඉස්සරහ ඩෑෂ්බෝඩ් නම් මනම් සේරම හොඳයි අපි එන ෂේප් එක යන් එහා පැත්තේ තියෙන වාහන ටික බලන්න
ඔය තියෙන සේල් එක අනිත් පැත්තේ වාහන ටික ඔක තියෙනවා HF දිග දුර 4 වෑන් එකක් මැනුවල් තියෙන්නේ ඇතුළ මේක ප්‍රයිස් එක නම් චුට්ටක් බලන්න ඕන අද ගෙනාවේ අපේ නම්බර්ස් වලට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන් වාහනය ගැන තියෙන්නේ ඇතුළ එහා පැත්තේ තියෙන 53 කොටයක් ඕකයිලා සම්පූර්ණ මිල 57ක් කියන වෙනසක් කරලා දෙන්න පුළුවන් ඔය තියෙන්නේ ඇතුළ මැනුවල් ගියර් චූටි වැඩ ටිකත් ඒ ටික කරගන්න තමයි දෙන්නේ 57ක් කියනවා සම්පූර්ණ ගාන සීට් සෙට් එක මේ හොඳයි ආය තියෙනවා 251 දොර පහ වෑන් එක්කුයි 61 බර වාහන වෑන් එක්කුයි පිටිපස්සේ පෙනුම ඕක තියෙනවා 251 දිග දොර පහ වෑන් එකක් ඒක ඇවිල්ලා ප්‍රයිස් එක 74ක් කියන වෙනසක් කරලා දෙන්න පුළුවන් ඩුවල් AC නම් මොනම් වැඩ ඔය තියෙන ඇතුළ සීට් සෙට් එක කරේ මේ අවුලන්නේ දැනට ඔය වාහන ටික තමයි සේල් එකේ තියෙන්නේ එහෙනම් අලුත් වීඩියෝ එකක් හැමෙනකල් හැමෝටම ජය වේවා